Hello everyone. Hope you all are doing well. In today's video, I'm going to teach you be verbs. Be verbs කියන්නේ මොනවද? ඔයාලා අහලා ඇති. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔය අපේ lessons වලට අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එක ඔයා පළවෙනි වතාවට බලන කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා ඉදිරි වීඩියෝස් සමග සම්බන්ධ වෙන්න නවරද්දවා මේවා බලන්න. ඔයාගේ ජීවිතයට value එකක් add කරගන්න. ඉතින් අපි බලමු be verbs කොහොමද පාවිච්චි කරන්න කියලා. be verbs කියලා කියන්නේ අතරම අපිට linking verbs එහෙම නැත්නම් helping verbs විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රියාපද විශේෂයක්. මේවා හරිම ප්‍රයෝජනවත්. මේවෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. be verbs ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. be verbs වල උදාහරණ විදිහට අපිට present tense එකෙන් ගන්න පුළුවන් present forms ඇත්තටම am is are. past form එක ගත්තොත් was were. participles ගත්තොත් being are being. present participle එක නම් be ing. past participle නම් be en. am is are. am is are ගොඩක් වෙලාවට ඔයා දැකලා ඇති present continuous වලදී භාවිතා වෙනවා. හැබැයි ඔයා දැනන් හිටියද මේක verb එකක් වෙනුවට එහෙම නැත්නම් helping verb එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට අපි බලමු. She is a doctor. She is a doctor. මෙතන මේ is කියන එකේ අදහස තමයි එයා වෛද්‍යවරියක් යන ස්ටේට් එක දරනවා. එයාගේ තත්වය වෛද්‍යවරියක් වේ කියන එක. ඇය වෛද්‍යවරියක් වේ. She is a doctor. I am a new client. මම අලුත් සේවාදායකයෙක්. I am a new client. එතකොට මගේ කන්ඩිෂන් එක මගේ ස්ටේට් එක තමයි මම අලුත් සේවාදායකයෙක්. I am. එතකොට ඔයාලට පේනවා මේ am නිසා පාවිච්චි කරලා කෙනෙක්ගේ තත්වයක් එහෙම නැත්නම් state condition මේ දේවල් අපිට express කරන්න පුළුවන් ලස්සනට. ඔයාලට මෙහෙම කියන්නත් පුළුවන්. I am not tired. I am not hungry. එතකොට මේ negative ආකාරයේදී අපි not එකක් add කරනවා. He is not hungry. ඔහුට බඩගිනි නැහැ. I am not hungry. මට බඩගිනි නැහැ. එතකොට negative ඒ කියන්නේ නැත අර්ථයේදී අපි not එකක් එකතු කරනවා මෙන්න මේ am is are යන පදවල අගට. අපි බලමු තව උදාහරණයක්. I am cold. මට සීතලයි. I am cold. We are hungry. අපට බඩගිනි. Are you cold? ඔයාට සීතලද? ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ am is are පද ඉදිරියට ගෙනල්ලා. Is he hungry? ඔහුට බඩගිනිද? එතකොට ප්‍රශ්නයක් අහනවා නම් මෙන්න මේ am is are යන පද ඉදිරියට ගන්න පුළුවන්. අතීත කාල be verbs වලට යමු. අතීත කාලයේදී අපි මේවා was were විදිහට පාවිච්චි කරනවා. අපි බලමු කොහොමද උදාහරණ සමග. අතීත කාලයේදී was were පාවිච්චි කරද්දී උදාහරණයක් ගත්තොත් the key was on the table. යතුරු තිබුණේ මේසයක් උඩ. මේ යතුර තිබ්බ ලොකේෂන් එක ගැන අපිට කියන්න පුළුවන් වුණා the key was on the table කියලා. The children were sick. ළමයින්ට අසනීප වෙලා හිටියේ. The children were sick. එතකොට මේ ළමයින්ගේ කන්ඩිෂන් එක ගැන අපි be verb එකක් පාවිච්චි කරලා කිව්වා. be verbs පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා helping verbs විදිහට. බලමු present continuous සහ past continuous වලදී කොහොමද මේවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. මම කියනවා I am studying now. ඔක අපි කෙටියෙන් කියනවා I am studying now. මම දැන් පාඩම් කරමින් ඉන්නේ. ඒකට මම මේ වෙලාවේ කරන ongoing action එක තමයි පාඩම් කරමින් ඉන්නවා කියන එක. ඒකට
am පාවිච්චි කරලා අපි මේ වෙලාවේ යමක් continue වෙනවා කියන meaning එක ගන්න මේ ing ක්‍රියාපදයක් එක්ක am පාවිච්චි කරනවා. ඔය වගේම she is studying, they are studying ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රියාව දැන් වෙනවා කියන meaning එක එකතු එක නිශ්චිතවම ඉදිරිපත් කරන්න am isa උපකාරක පදයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි ප්‍රශ්නයක් බලමු. What are you doing now? මේ වෙලාවේ ඔයා මොකද කරන්නේ? What are you doing now? මේ වෙලාවේ ඔයා මොකද කරන්නේ? What is he doing now? ඔහු මොනවද මේ වෙලාවේ කරන්නේ? එතකොට ඔයාලට තේරෙනවා මේ am is a helping verb එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අතීත කාලය කොහොමද වෙන්නේ? The children were talking. The children were talking. ළමයි කතාබස් කරමින් සිටියා. අතීතයේ ongoing action එකක්. සිදු වෙමින් පැවතුණු ක්‍රියාවක්. They were waiting for a bus. එයාලා බස් එකක් එනකම් බලන් හිටියා. They were waiting for a bus. බස් එකක් එනකලු එයාලා බලන් හිටියා. එතකොට අතීතයේ සිදු වෙමින් පැවතුණු ක්‍රියාවක් විස්තර කරන්න අපිට පුළුවන් was were පාවිච්චි කරන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ be verbs වලින් අපිට පුළුවන් ongoing action එකක් විස්තර කරන්න. ඊළඟට බලමු මේ BEEN සහ BEING being මෙන්න මේ දෙක කොහොමද පාවිච්චි කරන්න කියලා. අතන මේ සම්බන්ධව ඉදිරියටත් මම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ lessons උත් බලන්න. දැන් බලමු කෙටියෙන් මේ දෙක කොහොමද be verbs විදිහට හැසිරෙන්නේ කියලා. මෙන්න මේ සංවාදය බලන්න. කෙනෙක් අහන ඔයාගෙන් have you been to the new park yet? ඔයා අලුත් පාක් එකට තාම ගියේ නැද්ද? ඔයා මේකට උත්තරයක් දෙනවා no I haven't been there. මං ගියේ නැහැ. හරි. එතකොට මෙතනදී යම් තැනකට ඔයා ගිහින් තියෙනවා කියලා අදහස් කරන්න අපි been කියන වචනය පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාලට තේරෙනවා මේක මේ be verb එකේ past participle ස්වරූපය. been passive වලදී ගොඩක් භාවිතා වෙනවා. passive සම්බන්ධ lessons වලදී මම මේක කියලා දෙන්නම්. ඊළඟට බලමු BEING being. මේ been කියන වචනය present participle version එක. be verbs වල තියෙන present participle version එක. උදාහරණයකින් බලමු. මේ වචන ගොඩක් වෙලාවට passive එක තමයි යෙදෙන්නේ. being වල භාවිත ගොඩක් තියෙනවා. passive වලදී present continuous වලදී ඔයා දන්නවා ඇති. present continuous වලදී අපි පාවිච්චි කරනවා මෙන්න මෙහෙම. The bridge is being built right now. The bridge is being built right now. bridge එක එහෙම නැත්නම් පාලම මේ වෙලාවේ හදමින් තියෙනවා. සෑදෙමින් තියෙනවා. කවුරු හරි විසින් මේක හදමින් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් the stadium is being painted. ඕක අපිට අතීත කාලයට ගත්තොත් the stadium was being painted. stadium එක අපි කියනවා ක්‍රීඩාංගණය මොකක්ද කර තියෙන්නේ? පින්තාරු කරමින් තිබුණා. කවුරුන් හෝ විසින් යම් පුද්ගලයන් කණ්ඩායමක් විසින් මේ දේ කරමින් තිබුණා. passive ideas වලදී මේ BEING එක ගොඩක් පාවිච්චි කරනවා. ඊට අමතරව being වල uses ඉදිරි වීඩියෝස් වලින් මම කියලා දෙන්න. හරි. ඉතින් be verbs ගැන ඊටාම quick review එකක් තමයි අද කළේ. මේක ඊටාම දල සටහනක්. මේකේ තව දුරටත් උදාහරණ සාකච්ඡා කරන්න පුළුවන්. අපි classes වලදී ගොඩක්ම ගැඹුරින් මේ දේවල් සාකච්ඡා කරනවා. අපි විසින් පවත්වන නොමිලේ පාඩම් මාලා සමග සම්බන්ධ වෙන්න පළවෙනි කමෙන්ට් එකේ තියෙන WhatsApp group එකට join වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. සියලුම updates ඒ group එක හරහා තමයි සිද්ධ වෙන්නේ. අද වීඩියෝ එක ඔයා enjoy කළා නම් අද මොන හරි දෙයක් ඔයා ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හැම කමෙන්ට් එකක්ම මම බලනවා. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඕනම යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්න. See you in the next videos. Have a nice day.